හලෝ ග්‍රත්තෙන් යාළුවනේ කොහොමද? ඔන්න මං ඩුබයි වලට ආවා. අද හැන්දවේ 7 වලදී ෂෝ එක පටන් ගන්නවා ආටිස්ට් ලයින් අප් එක ගොඩක්. ඉතින් මම ග්‍රත්තෙන් යාළුවෝ ඔක්කොම අල්ල එන්න හොඳ හැපි එකක් ගමු සතුටු වෙමු. මේ අර මොකද්ද අර මේ මොකද්ද අර මට ඊයේ එන්න බැරි වුණේ. කිසිම ප්‍රශ්නයක් නෙවෙයි බොරු නිවුස් ගහලා තියෙන්නේ. මේ මං කායිකව රණ්ඩු කරන කෙනෙක් නෙවෙයි. මොකද ලංකාවේ කට්ටියට අපි ගොඩක් ආදරේනේ. දැන් ඊට කලින් අපි ගිහිල්ලා කොරියාව ගිහිල්ලා ආවා රටවල් කීයක ගිහිල්ලා තියනවාද ගමන් වාර කීයක් ගිහිල්ලා තියෙනවද කවදාවත් එහෙම නැහැ. ඉතින් මේ කිසිම දෙයක් උනේ නැහැ. අහන්න බෑන්ඩ් එක කට්ටිය උඹරු නම් කියන්නේ. මම ගිහලා වාඩි වුණා. ඉතින් මේ වඩලා නිදා ගන්නකොට මම නැගිට්ටුවා. නැගිටලා බෝඩින් පාස් කරන් ගියා. ඊට පස්සේ තමයි කිව්වේ මේ ඊට යන්න කියලා. ඉතින් මං කිසිම කෑගිල්ලක්වත් නැහැ. මට මං කො බහින්නද රයිට් බහින්නම් කිව්වා. ආවා. ඊට පස්සේ මං කිව්වා මේ මොකද හෑන්ඩ් කප් දාන්න එපා කියලා මට. මොකද මම අධිකාරියෙක් නෙවෙයිනේ. මම බිව්වෙත් නෑ පොඩි ෂොට් දෙයක් ගත්තා මම මගේ සල්ලියට බොටල් එක විස්කි බොටල් එක ගත්තේ අපේ බෑන්ඩ් එකේ මඩිලා කට්ටියත් එක්ක උන් තේල මේ පවුලේ කට්ටිය වගේ පට්ට ආදරේ ඒගොල්ලෝ කට්ටියත් එක්ක පොඩ්ඩක් එහෙම ෂොට් එකක් ගියා එච්චරයි වෙරි වක්වත් කිසි දෙයක් නෑ මම කිව්වා වෙරි නම් මේ මගේ බඩ බැලුන් එකක් හරි දෙන්න චෙක් කරලා බලන්න කියලා ඉතින් ඔය තමයි විස්තරය දැන් ඉතින් මම හිතන්න වැඩක් නෑනේ මගේ පපුවට දන්නා මම හොඳයි කියලා අනිත් හැමෝම වෙරලියක් දයියා මුළු කොමිටි අපි එකට ගෲප් එක තව යසස් මල්ලි එනවුන්ස් කරන්නේ මේ සුසන මල්ලියා එයාත් මට ගොඩක් ආදරේ යයන් අහන්නකෝ කට්ටියගෙම ඕනිකුල ඒගොල්ලෝ කියන්නේ මොකද විස්තරය කියලා. ඉතින් රෑ ගිහිල්ලා ඒ වගේම කටුනාගේ පොලිසිය මේ පුතාලා ටික මට හරි ආදරෙයි. පරේ මම හොටෙල් එකක් බුක් කරලා සුදුහාමිනියමයි බබාවයි අම්මවයි හිටගෙනලා කට්ටියත් එක්ක එන්ජොයි කරලා මේ රෑ නිදාගෙන උදේ තමයි ෆ්ලයි ඩුබයිකින් ආයි ඩුබයි වලට ආවේ. ඉතින් අපි තමයි ඇත්ත කතාව. නමුත් මට ගොඩාක් දුකයි ඉතින් මේ ලංකාවේ ගොඩාක් කර මේ මීඩියා ආයතන වලින් නිවුස් එකට හරි ලොකු දෙයක් වගේ මේක දාලා අයියෝ ගුවන් සේවිකාවත් එක්ක රණ්ඩු කරගෙන හරවලා යවයි. අපි එහෙම මොඩියෝද ගුවන් සේවිකාවත් එක්ක රණ්ඩු කරගෙන අනිත් එක අපි ලංකාවේ යාලා ඉන්න එක මම කොයිතරම් එක්ස්පෙක්ට් කරනවද ඒගොල්ලන්ට යනලා ඉඳන් මම හලෝ මැඩම් හලෝ සර් කියලා කොයිතරම් එක්ස්පෙක්ට් කරාද දැන් ඉතින් ගණන් ගන්න දෙයක් නේ මොනවා කරන්නද නේද එනම් බුදු සරණයි ආද්‍රිය අහස වගේ ආද්‍රිය අම්මට වගේ ඩුබයි නමක රත්තරන් පැටව ටික ඔක්කොම අල්ලලා එන්න හොඳ ෆන් එකක් ගමු එන හැන්දල හම්බෙමු දැන් ආව විතරයි පොස්ට් එකක් දාගන්න බුදු සරණයි බයි